ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම The Well Space by Jani YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි ජීවත් වෙන්නේ ඊටම කාර්යබහුල ලෝකයක. ඉතින් මේ දුවන ජීවිතේ අතරතුර අපිට අපේ සිතේ සතුට මානසික නිදහස කියන්නේ මොකක්ද කියන එක අමතක වෙලා තියෙන්නේ. ඉතින් මම මගේ මේ YouTube නාලිකාව හරහා ඔයාලට අපි හැමෝටම මේ අමතක වෙලා තියෙන සතුට ජීවිතේ මානසික නිදහස හොයාගන්න උදව් කරන්න කරන පුංචි වෑයමක් විදිහට මගේ මේ YouTube නාලිකාව හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ The Well Space by Jani YouTube channel එක ජීවිතේ සතුට හොයාගන්න උදව් වෙන පුංචි තෝතැන්නක් කිව්වොත් නිවැරදි. මගේ මේ නාලිකාව හරහා මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා අංක 1 ධනාත්මක මාපියකරණය කොහොමද පුංචි දුවෙක්ව පුතෙක්ව ආත්ම විශ්වාසයෙන් යුත් පුද්ගලයෙක් බවට හදා වඩා ගන්න කියන. ඒ වගේම අපි අපේ හීන විශ්ව ආකර්ෂණ නීතිය හරහා හැබෑ කරගන්නේ කොහොමද කියන එක. විශ්ව ආකර්ෂණ නීතිය ඔස්සේ හීනයක් හැබෑ කරගන්නේ කොහොමද මනස පුහුණු කරන්න කියන එක. ඒ වගේම හැම වෙලේම තියෙන පුංචිම දේටත් ස්තුතිවන්ත වෙන කෘතඥ පෝරක බව එහෙම නැත්නම් ග්‍රැටිටියුඩ් කොහොමද හිතේ පුරුදු පුහුණු කරගන්නේ කියන එක. ඒ වගේම ධනාත්මකව ජීවිතය දෙස බලන්නේ කොහොමද ඇත්තටම සතුටින් ජීවත් වෙන්නේ කියන එක. මෙන්න මේ වගේ කරුණු මම මගේ YouTube channel එක හරහා ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පුංචි ජර්නි එකට එකතු වෙන්න ඔයාලත් කැමති නම් අදම මගේ YouTube නාලිකාව subscribe කරලා මේ ජර්නි එකට එකතු වෙන්න. මෙන්න මේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණු ගැන ඔයාලගෙත් අදහස් තියෙනවා නම් ඒවත් මාත් එක්ක බෙදා ගන්න. මොකද මම නොදන්න දෙයක් ඔයාලගෙන් ඉගෙන ගන්න බොහොම ආසාවෙන් ඉන්නේ. එහෙනම් අද අපි මගේ පළවෙනි බ්ලොග් එකට මම මෙතනින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ පළවෙනි බ්ලොග් එක ඉතාම වැදගත් දෙයක් මම කතා කරන්න හදන්නේ. ඒක තමයි විශ්ව ආකර්ෂණ නීතිය මගින් අපේ හීනයක් හැබෑ කරගන්න අපිට අත්‍යවශ්‍යම ගුණාංගයක් තමයි ඒ වෙනුවෙන් පුරුදු පුහුණු කරපු මනසක් තියෙන එක. විශ්ව ආකර්ෂණ නීතිය ඔස්සේ අපේ අරමුණක් ඉෂ්ට කරගන්න ඒ සඳහා සැකසෙන මනසක් තියෙන්න ඕනේ. අන්න ඒ හින්දා තමයි මේ යුනිවර්සල් ලෝ එක ඒ කියන්නේ මේ ලෝකෙට පොදු ධර්මතාවයක් තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය. හරියට ගුරුත්වාකර්ෂණ නීතිය වගේ ඒ බොහොමයක් අය කියනවා මේක මට වැඩ කරන්නේ නැහැනේ කියලා. ලෝකෙ අතලොස්සක් දෙනෙක් මේකෙන් ඉතාම ඉහළින් ප්‍රයෝජන ගන්නවා. මොකද ඒ අතලොස්සක් දෙනා දන්නවා මේ වෙනුවෙන් මනස මෙහෙවන්නේ කොහොමද කියලා. ඔයාලා හිතන්න දවසකට අපිට සිතුවිලි කොච්චරක් විතර ඇති වෙනවද අපේ සිතේ? දවසකට සිතුවිලි සාමාන්‍ය පුද්ගලයෙකුට සිතුවිලි 65000ක් විතර සිතේ ඇති වෙනවා. ඉතින් මේ සිතුවිලි 65000ම ධනාත්මකව තියාගන්න වග වෙන එක ඉතාම අමාරු දෙයක්. හැබැයි මේකට පුංචි උපක්‍රමයක් තියෙනවා. මේ උපක්‍රමය පුරුදු පුහුණු කරොත් ඉතාම ලේසියෙන් ඔයාලට ඔයාලගේ සිතුවිලි ධනාත්මකව තියන්න පුළුවන්. මනෝ විද්‍යාවේදී අපි උගන්වනවා. අපි ඉගෙන ගන්නවා සිද්ධාන්තයක් චිත්ත වේගීය කම්පන සංඛ්‍යාත සටහන කියන එක. මෙන්න මේ චිත්ත වේගීය කම්පන සංඛ්‍යාත සටහනේදී ඉහළ ඒ කියන්නේ ධනාත්මක සිතුවිලි වලට ඉහළ සංඛ්‍යාතයකොත් ඍණාත්මක සිතුවිලි වලට පහළ සංඛ්‍යාතයකොත් තියෙන බව පෙන්වනවා. ඉතින් අපි ධනාත්මක සිතුවිලි ඇති කරගත්තොත් අපේ සිතේ ඇති වෙන ඉහළ සංඛ්‍යාතයක් උදාහරණයක් විදිහට අපිට මනසින් ලබා ගන්න පුළුවන් උපරිම ස්ථානීය නිර්වාණය එකට හර්ට්ස් 700ක ඉහළ සංඛ්‍යාතයක් තියෙනවා. ඒ වගේම සතුටට හර්ට්ස් 640ක් ආදරයට හර්ට්ස් 600ක් ආදී ඉහළ සංඛ්‍යාත තියෙනකොට බය හර්ට්ස් 150ක් වගේ පුංචි සංඛ්‍යාතයක් තියෙන. ඒ වගේම තරහව කේන්තිය උදාහරණයක් විදිහට තව කෙනෙක් ගැන තව කෙනෙක් එක්ක තමන්ව සසඳලා එයාට වඩා මම අඩු මට්ටමක ඉන්නවා. ගිල්ටි ෆීලිං එක අන්න ඒකට හර්ට්ස් 80ක් වගේ පහළ සංඛ්‍යාතයක්. ලැජ්ජාවක් ඇති වෙන හර්ට්ස් 50ක් වගේ පහළ සංඛ්‍යාතයක් තියෙන. ඉතින් මෙන්න මේ වගේ සිතුවිලි දෙවර්ගයක් අපේ සිතේ ඇති වෙනවා. ඒ ඔස්සේ අපේ සිතුවිලි ඉහළ සංඛ්‍යාත වලින් සහ පහළ සංඛ්‍යාත වලින් කම්පණය වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ අපේ අධිපති සිතුවිලි රටාව. ඒ කියන්නේ අපේ හිතේ ඩොමිනන්ට් thought pattern එක ඉහළ සංඛ්‍යාතවල පවත්වා ගන්න.
මෙන්න මේ විදිහට ඩොමිනන්ට් thought pattern එක ඉහළ සංඛ්‍යා තුළ පවත්වා ගත්තොත් අපිට ලේසියෙන්ම මනස පුහුණු කරලා විශ්වාකාශ නීතිය ඔස්සේ අපේ හිණ හැබෑ කරගන්න පුළුවන්. ඉතින් කොහොමද මේ සිතුවිලි 65000කට අපි වග කියන්නේ? කොහොමද ඒක ධනාත්මකව තියාගන්නේ? මම ඔයාලට කිව්වා ඒකේ පුංචි ට්‍රික් එකක් තියෙනවා කියලා. ඒ ට්‍රික් එක තමයි මේ සිතුවිලි අපිට දැනෙන්නේ, අපිට ෆීල් වෙන්නේ හැඟීම් ඔස්සේ. එතකොට ධනාත්මක සිතුවිලි වලට අපිට හරීම අපේ හිතට හරිම සනීප හැඟීමක් දැනෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි සතුට වෙනවා කියලා. සතුට වෙනකොට අපේ හිත කොච්චර සතුටුද? අපිට ආදරණීය හැඟීමක් ඇති වෙනකොට කොච්චර ඒ හිතට ඒ ෆීලින් එක සනීපද? ඒ වගේම ඒකේ අනිත් පැත්ත අපිට තරහක් ආවම ඒක හරිම අපහසුයි. අපිට ලැජ්ජාවක් හිතුනම අපිට ගිල්ටි ෆීලින් එකක් ආවම හරිම අපහසුයි. අන්න එතනින් අඳුනගන්න ඔයාලගේ සිතුවිලි මොකක්ද කියලා. හිතට දැනෙන්නේ සනීප සිතුවිල්ලක් නම් හිතට හරිම පහසුවක් නම් ඒ වගේ සිතුවිලි කන්ටිනියු කරන්න. ඒ වගේම හිතට දැනෙන්නේ අපහසු හැඟීමක් නම් ඒ වගේ සිතුවිලි නවත්තන්න. එතනින්ම නවත්තන්න. මෙන්න මේක නවත්ත ගන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා රහස් මාරු කරන්නන්ගේ ලැයිස්තුවක් Tamanටම කියලා හදාගන්න. උදාහරණයක් විදිහට ඒ වගේ නෙගටිව් සිතුවිල්ලක් අපිට ආවොත් ඔයාලා ඒ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. නැත්තම් ලස්සන hina යන කතාවක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඔයාලගේ හීන හැබෑ කරගෙන තියෙන මනසින් දකින්න පුළුවන්. ඔයාලා යන්න ආස තැනක් ගිය තැනක් වෙන්න පුළුවන්. යන්න ආස තැනක් වෙන්න පුළුවන්. හිතින් මවා ගන්න පුළුවන්. මෙන්න මේවා මගින් අර නෙගටිව් සිතුවිල්ල යටපත් කරලා ධනාත්මක සිතුවිල්ලක් උඩට ගන්න. මෙන්න මේක එකපාර කරන්න අමාරුයි. හැබැයි මනසින් පුහුණු කරොත් හරිම ලේසියෙන් ඔයාලගේ අධිපති සිතුවිලි රටාව ධනාත්මකව තියාගන්න ඔයාලට උදව් වෙනවා. මේක තමයි මූලිකම දේ විශ්වාකාශ නීතිය ඔස්සේ හිණයක් හැබෑ කරගන්න මනස පුහුණු කරන එක. එහෙනම් Tamanටම කියලා රහස් මාරු කරන්නන්ගේ ලැයිස්තුවක් හදාගන්න. ඒ ඔස්සේ හැම වෙලෙම හිතේ ධනාත්මක සිතුවිලි පවත්වා ගන්න උත්සාහ කරන්න. ඍණාත්මක සිතුවිල්ලක් හිතට ආවොත් ඒක රහස් මාරු කරන්නන්ගේ ලැයිස්තුවේ කපලා දාන්න. අයින් කරලා හිතෙන් අයින් කරලා ධනාත්මක සිතුවිල්ලක් උඩට ගන්න. මේක පුරුදු පුහුණු කරන්න දින 21ක්. මොකද මනෝවිද්‍යාවේ කියන ඕනෑම ගුණාංගය දින 21ක් එක දිගට කරොත් ඒක ජීවන පුරුද්දක් වෙනවා කියලා. එහෙනම් මේ ඔස්සේ ඔයාලගේ අධිපති සිතුවිලි රටාව ධනාත්මකව තියන්න උත්සාහ කරන්න සහ ඒක ජීවිතයට එකතු කරගන්න. මේක තමයි මූලික පියවර. මේක පුරුදු පුහුණු කරන්න. එහෙනම් මෙතනින් එහාට මම මේක පුරුදු පුහුණු කරගත්තට පස්සේ මම කතා කරනවා කොහොමද විශ්වාකාශ නීතියෙන් ජීවිතයට ආදරය ආකර්ෂණය කරගන්නේ, නිරෝගීමත් ජීවිතයක් ආකර්ෂණය කරගන්නේ සහ අර මම මගේ මුලින් කිව්වා වගේ ඊතර කරුණුත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද මගේ ෆස්ට් ව්ලොග් එකට එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම මේ කියපු දේ ජීවිතයට එකතු කරගන්න. ඒක ඊටාම වැදගත් දෙයක් සහ ඔයාලගේ ජීවිතේ වෙනස් කරන උපක්‍රමයක් වේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.